අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම යන්නේ වත්තෙන් ගලවපු fresh carrot වලින් රස carrot කොළ සම්බෝලයක් හදන්න. වැඩි කතා නැතුව බලමු කොහොමද හදන්නේ කියලා. ඔන්න ඔය පේන විදිහට ලුණු, අමු මිරිස් දෙහි කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ carrot ටික අරගෙන තඳු හරිය අයින් කරලා දාලු හරිය මේ වගේ හීනියට කපා ගන්න ඕනේ. දැන් හීනියට කපාගත්ත කැරට් කොළ ටික බෝල් එකට එකතු කරගෙන අපි ඉස්සෙල්ලා කපාගත්ත ලුණු, අමු මිරිස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරගන්න. දෙහි ඇඹුල් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ගාගත්ත පොල් ටික එකතු කරගෙන හොඳට ඇඟිලි තොදු වලින් අනා ගන්නයි තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි වත්තෙන් ගලවපු කැරට් කොළ වලින් රස කැරට් කොළ සම්බෝල හැදුවේ. මගේ channel එක හොඳයි නම් like කරලා comment කරලා subscribe කරන්න අමතක කරන්න එපා. bell button එකත් touch කරගෙන යන්න. ඔයගොල්ලොක්ටම සුබ දවසක්. ආයේ අලුත් වීඩියෝ එකකින් එන්න.